අද හදන්න යන්නේ මේ පෙති වලින් මලක්. බලමු අපි කොහොමද හදන්නේ කියලා. ඒකට උවමනා කරන්නේ සෙන්ටිමීටර් 6ක 6ක දිග රිබන් පටියක්. මේක අඟල රිබන් පටියක් තමයි තියෙන්නේ. ඒක අපි මේ විදිහට දෙපැත්ත හොඳට පුච්ච ගන්න ඉස්සලා. ලයිටර් එකෙන් අපි මෙහෙම පුච්චනවා. එද්ද වගේම තමයි. මේ විදිහට පුච්චන්න තියෙන්නේ. ඔක්කොම පටි කපාගෙන මේව පුච්චනවා අපි. හ්ම්. ඊට පස්සේ මෙන්න මෙහෙම. හරි මැදින් ඊට පස්සේ හරි මැදින් මෙන්න මේ විදිහට නමලා මෙන්න මේ පෙන්නන ආකාරයට කරගන්න. මෙහෙම මේ විදිහට. මේ විදිහට. මේ පැත්ත හරවලා මෙහෙම දෙකට නමලා මේක පල්ලෙහාටම ආයෙත් අරගෙන මේ පැත්තත් ඒ විදිහටම නමලා මේකත් ආයෙ නමන්න ඕන පහතට. මේ පැත්තත් මෙහෙම පහතට නමලා. මේවම මේ විදිහේ පෙත්තක් තමයි එන්නේ. මේ විදිහට. මේ ඔක්කොම එකතු වුණ තැන අපි හොඳට එකතු කරලා ලයිටර් එකෙන් පිච්චෙනවා. මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ මේ පැත්ත තමයි. මේ විදිහට. මලකට 6ක් ඕනේ. නැවතත් ඔන්න මම ආයෙත් පෙන්නනවා. මෙන්න මේ විදිහට. දෙකට මැදින් නමලා මේ නමපු තැන ඉඳන් තමයි පටන් ගන්න තියෙන්නේ. මේ පැත්ත හරවලා ආයෙත් දෙක නමනවා. පැත්තක් අරගෙන මෙහෙම උඩේ ඉඳන් පහතට තියනවලා අනිත් පැත්තත් ඒ විදිහටම පහතට නමලා මේ නවපු තැනින්ම ආයෙත් තව පාරක් පහතට නමනවා. මේ පැත්තත් ඒ විදිහමයි. පස්සේ මේ ටික සේරම එකතු කරලා මේ හරියෙන් අපි පුච්ච ගන්නවා. මේ විදිහට. මේ විදිහට පෙති අලව ගන්න තියෙන දෙක අලව ගත්තම ලේසි. මෙහෙම. දෙක අලවන්න.
මේ විදියට. ඊට පස්සේ මේවා අලව ගන්න තියෙන එකට සම්බන්ධ කරන්න තියෙන්නේ. දෙක දෙකට තියලා මේ විදියට ඔය විදියට අලව ගන්න තියෙන්නේ. මේ විදියට අන්තිම පෙත්තටත් ගන්න තියෙන්නේ. අනවශ්‍ය ගම් කෑලි ටික අරන් දාන්න. මැදටත් මෙන්න මෙහෙම ගම් ටිකක් තියලා මේ ගෝල්ඩ් එකෙන් මේක අලව ගන්න. ඉතින් මේ වගේ මලක් තමයි හැදෙන්නේ. මේක කොණ්ඩේ කටු වලට, රිස් බෑන්ඩ් වලට, ගවුම් වලට ඒ වගේ හැම දෙයකටම භාවිතා කරන්න පුළුවන්. ගම් කෑලි තියෙන ටිකයි. කොණ්ඩේ කට්ටකට උනත් මේ විදියට භාවිතා කරන්න. අනන් තවත් අලුත් මලකින් හමු වෙමු නැවතත්.